ශ්‍රද්ධාවන්ත පින්වතුනි, හැමදෙනාගේ ජීවිතවලට අනන්ත බුදු ගුණ බලයෙන්, අනන්ත ධම් ගුණ බලයෙන්, මහා සංඝ රත්නයේ අනන්ත ගුණානුභාවයෙන් සැනසෙල්ලක්ම වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. කිසිවෙක් කිසිවෙකුට වෛර නොවෙත්වා. කිසිවෙක් කිසිවෙකු හා තරහා නොවෙත්වා. කිසිවෙක් කිසිවෙකු හා ඊර්ෂ්‍යා නොකරත්වා. සියලු සත්වයන්ට ශාන්තිය, සැනසෙල්ල අනන්ත තුනුරුවන් වහන්සේලාගේ ගුණානුභාව බලයෙන් සැලසේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා. තුන් ලෝකයක් දිනු ධර්මරාජවර බුදුරජාණන් වහන්සේගේ විරාගී හදමඩලෙන් මතුවෙලා ලොව සුවපත් කළ අමා ධර්මයයි අපි අද වගේ දවසක මේ යහපත් වූ උදෑසන කාලයේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්නේ. මිහිරි බුදු වදනක් සවනත වැකීම පුරාකෘත මහ විශාල පිනක් බව බුදුරජාණන් වහන්සේ වදාලා. පුබ්බේච කත පුඤ්ඤතා, පෙර කළ පින් තිබෙන කෙනෙකුට පමණයි ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය අසන්නට ලැබෙන්නේ. එසේ නොවන කෙනෙකුට ඒ අමා ධර්මය අසන්නට ලැබෙන්නේ නැහැ. ලැබිච්ච මිනිසත් බවට උදාරම අරුත සැපයෙන්නේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයෙන් පමණයි. ජීවිතයට මොනවා තිබුණත් යා යුතු යහපත් මාවත තෝරා දෙන්න කෙනෙක් නැති වුණොත් ඒ ජීවිතය ඉබාගාත යන ජීවිතයක්. ඕනම මොහොතක ඕනම අනතුරකට පත් වෙන්න පුළුවන්. අනතුර ගැන කතා කරද්දී මෙලොව අනතුරු, පරලොව අනතුරු කියලා දෙවර්ගයක් තියෙනවා. පෙනෙන අනතුරු, නොපෙනෙන අනතුරු කියලා තවත් කොටස් දෙකක් තියෙනවා. මෙලොවට සිදුවන අනතුරු ගැන හැම කෙනාටම යම් අවබෝධයක් තියෙනවා. මිනිස් ජීවිතය ගත කරගෙන යද්දී කාලෙන් කාලෙට ජීවිතයට එන නොයෙක් විදිහේ කරදර, බාධක, සිත් ඇවුල්, හද සංතාප, පීඩා, අර්බුදකාරී තත්වයන්, මෙලොවට එන අනතුරු. ඇතැම් කෙනෙකුට කායික හිංසා පැමිණෙනවා, තවත් කෙනෙකුට මානසික පීඩාවන් පැමිණෙනවා. මේ ජීවිතයට පැමිණෙන ඒ කායික මානසික පීඩනකාරී ස්වභාවයන් තමන්ගේ ජීවිතය යහපත් මාවත තුළ මෙහෙයවා ගැනීමෙන් සෑහෙන පමණකට අවම කරගන්න පුළුවන්. ඒ අදහස් කළේ අපි හිතන විදිය පිරිසිදු සහගත වුණොත්, අරමුණ පිරිසිදු වුණොත්, ජීවත් වන විදියෙන් කාටවත් කරදරයක් නැත්නම්, නීති විරෝධී දේ සිද්ධ වෙන්නේ නැත්නම් ජීවිතේ තවත් කෙනෙකුට සිතින්, කයින්, වචනයෙන් අනතුරක් නැත්නම් ආන්නේ පුද්ගලයාට බොහෝ සෙයින් මේ ලෝකේ අඩු අනතුරු සහිත වෙන අදහස් කරන්නේ වැඩි කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. කරදරයක්, බාධකයක් නැතුව නම් කාටවත් මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. සතර අපාය කියන්නේ බොහෝ සෙයින් නිරය කියලා කියන්නේ අකුසල විපාක විතරක්ම ඵල දෙන තැන. දිව්‍ය ලෝකේ කියන්නේ බොහෝ සෙයින් කුසල විපාක පමණක්ම ඵල දෙන තැන. ඉතින් ඒ නිසා මනුස්ස ලෝකයේ කල්ගෙවනකොට බලාපොරොත්තු වෙන්න ඕනි කාලෙන් කාලට ඕනම තරාතිරමක කෙනෙක් සැප වේදනා වගේම දුක් වේදනා, සතුට වගේම දුක කියන මේ දෙකම බලාපොරොත්තු වෙන්න ඕන. මිනිස් පරම්පරාවේ කිසිම අවධියක හිටපු මිනිස්සු සතුට විතරක්ම ලැබපු අය නැහැ. දුක විතරක්ම ලැබපු අය නැහැ. සතුටත් දුකත් කාලෙන් කාලට මිනිස් ජීවිතයට ලං වෙනවා. එහෙම ලං වෙවි එන ජීවිතයක් තමයි අපි මේ ගත කරන්නේ. එතකොට මෙලොවට අනතුරු කියන්නේ මේ ජීවිතයට පැමිණෙන කායික, මානසික පීඩාවන්. ඒව අවම කර ගැනීම හැකියාව තියෙනවා කොහොමද? මේ ජීවිතේ සිල්වත් වීමෙන්, ඒ වගේම සත්පුරුෂයෙක් වීමෙන්, ඉවසන සුළු කෙනෙක් වීමෙන්, දරා ගන්න කෙනෙක් වීමෙන්, ප්‍රඥාවෙන් කටයුතු කිරීමෙන් ඒව අනතුරු අඩු කර ගන්න පුළුවන් සෑහෙන මට්ටමකට. ඒ වගේම පරලොව අනතුරු කිව්වම පරලොව දුගතිය වැටීම තමයි අනතුර කියලා අදහස් කරන්නේ. පරලොව අනතුරෙන් බේරෙන්න තියෙන්නේ පරලොව ගිහිල්ලා නම් නෙවෙයි. වර්ධවා ගන්න එපා. පරලොව ගිහිල්ලා පරලොව අනතුරෙන් බේරෙන්න බෑ. පරලොව යන්න කලින් පරලොවට අනතුරක් නොවන විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න ඕන. එහෙනම් අර මෙලොව අනතුරක් නොවන විදිහට යම් ගිහි කෙනෙක් වේවා, පැවිද්දෙක් වේවා ජීවත් වෙනකොටම එයා පරලොවට අනතුරක් කරගන්නේ නැහැ. මෙලොවට අනතුරක් කරගන්න නැති කෙනා ඒකාන්තයෙන් සිල්වතෙක් වෙනවානේ, ගුණවතෙක් වෙනවා. ධර්මයේ හැසිරෙන කෙනා තමයි මෙලොවට එන අනතුරු අඩු කරගන්නේ.
එහෙනම් ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ඒ ධර්මචාරී පුද්ගලයාට මේ ජීවිතයත් සුවදායක වෙද්දී ඒ රැස්වන පින නිසා පරලොව ජීවිතයත් සුවදායක වෙනවා, අනතුරු අඩු වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මෙලොවටත් පරලොවටත් හිතසුව පිණිස පවතින ශාන්ති මාවත. ඊළඟට මා මුලින් කියවනේ පෙනෙන අනතුරු තියෙනවා, නොපෙනෙන අනතුරු තියෙනවා කියලා. බැලූ බැල්මට පෙනෙන අනතුරු අපේ මේ ජීවිතයට සතාසිව්පා වගේ ඇතිවෙන්නා වූ අනතුරු, ස්වර සතුරන්ගෙන් ඇතිවන්නා වූ අනතුරු, ඒ වගේම ඒ වගේ යම් යම් බාහිර පාර්ශවයන්ගෙන් ඇතිවන අනතුරු ප්‍රකටයි. ස්වභාවික වශයෙන් එන නොඑක ආකාර ව්‍යසන තියෙනවා. ඒවා ප්‍රකට ලෙස මේ කයට දැනෙනවා. අත්පා අහිමි වීම, සීරීම්, කැඩීම්, බිඳීම් ආදී වශයෙන් ඒ ප්‍රකට අනතුරු ජීවිතයට එන පේන අනතුරු. නොපෙනෙන අනතුරු කියන්නේ මේ හිතය තුල ඇතිවන්නා වූ විසම සිතුවිලි. ඒවට කියනවා නොපෙනෙන අනතුරු කියලා. සිතේ හටගන්නා වූ ඊටාම ලාමක කාය කර්ම, ලාමක වචී කර්ම, ලාමක මනෝ කර්ම, මේ ඔක්කොම ඉස්සෙල්ලාම හටගන්න හිතේනේ. එහෙනම් සිතක ඇතිවන්නා වූ අකුසල ධාරාවට කියන්නේ නොපෙනෙන අනතුර කියලා. එතකොට මේ පෙනෙන අනතුරයි නොපෙනෙන අනතුරයි කියන දෙකෙන් බලවත් අනතුර මොකක්ද? බලවත් අනතුර තමයි නොපෙනෙන අනතුර. ඒ කියන්නේ කෙලෙසුන් නිසා ඇතිවන්නා වූ තත්ත්වය තමයි ඊටාම බලවත් අනතුර. බාහිරින් hina වෙලා සැනසille සතුටින් ඉන්නවා වගේ පෙනෙන්න පුළුවන්. නමුත් ඒ වගේ පුද්ගලයෙකුගේ අභ්‍යන්තරයේ ඇතිවන රාග සිතුවිල්ල, ද්වේෂ සිතුවිල්ල, ව්‍යාපාද සිතුවිල්ල, ක්‍රෝධ සිතුවිල්ල විසින් ඔහුව සෑහෙන දුරකට අගාධයකට ඇදලා දානවා. එනිසා මේ පිරිසුදුකම ගැන කතා කරද්දී විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ චිත්ත පාරිශුද්ධියයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ සම්ම පාපස්ස අකරණං, හැම අකුසල දුරු කරන්න. කිසිම අකුසලයකට ඉඩක් සාධාරණයක් දෙන්න එපා ඔබේ හදවතේ. එතනින් නතර වෙන්න එපා. මම පව් නැසූ කෙනෙක් කියලා නතර වෙලා නෙමෙයි. කුසලස්ස උපසම්පදා. එතනින් එහාට දියුණු කළ යුතු යම් කුසල චිත්ත ධාරාවක් වේ නම්, කුසල් පිටුවිලි පරම්පරාවක් වේ නම්, සීලමය වශයෙන් වේවා, සමාධිමය වශයෙන්, ප්‍රඥාමය වශයෙන්, එහෙම නැත්නම් දානමය, සීලමය, භාවනාමය වශයෙන් කොයි ආකාරයෙන් වුණත් කමක් නැහැ. දියුණු කළ යුතු ඒ සිතුවිලි ධාරාව දියුණු කරන්න ඕන. එතකොට කුසලස්ස උපසම්පදා කියන අංගය සම්පාදනය වෙනවා. ඒ දෙක සිද්ධ වෙනකොට, පාපයෙන් වෙන් වෙලා කුසලයේ යෙදෙනකොට ඊළඟට සචිත්ත පරියෝදපන, තම සිත පිරිසුදු වෙනවා. සිත පිරිසුදු වෙන්නේ අකුසල් ඈත් වීමෙන්, කුසල් ලං වීමෙන්නේ. එහෙනම් පාපයෙන් ඈත් වෙනකොට, කුසලයේ පුරුදු වෙනකොට චිත්ත පාරිශුද්ධිය ඇති වෙනවා. ඒක තහවර නැත්නම් ස්ථාවර පාරිශුද්ධියක් කරාගෙන යන්නට නම් ඒ ශ්‍රාවකයාට ඒ අවස්ථාවේදී හොඳ මඟ පෙන්වීමක්, ගුරු ඇසුරක් අවශ්‍ය වෙනවා. සමතමේ වශයෙන්, විදර්ශනාමේ වශයෙන් මනස භාවිතයට ගන්න. ඉතින් කොහොම වුණත් අවසානයේ පිරිසුදු සිතක් ඇති කරගත්තොත් ඔහු තමයි මේ ලෝකේ ජයග්‍රාහකයා කියලා කියන්නේ. ඔහු තමයි මේ ලෝකේ ආශ්චර්යමත් පුද්ගලයා කියන්නේ. ඇයි මේ සිත පිරිසුදු කරනවා කියන කාරණය හැමෝටම කරන්න බෑ. සමහර කෙනෙක් මේ සිත අපිරිසුදු වෙනවා කියලා දන්නේවත් නැහැ. සිතක් අපිරිසුදු වෙනවාය, සිත පිරිසුදු කළ යුතුයි, වස්ත්‍රයක් කිලිටි වෙනවා වගේ මේ සිතත් කිලුට වෙනවා කියන කාරණය ගැන කිසිම අවබෝධයක් නැතුවයි මේ ලෝකේ අති බහුතරයක් ජීවත් වෙන්නේ. එහෙනම් අපි හැමදෙනාම පළමු කොට අවබෝධ කරගන්නට ඕන සිත කිලිටු වෙන එක බොහොම භයානකයි. වස්ත්‍රයක් කිලිටු වුණොත් සෝදලා පිරිසුදු කළ ගන්න පුළුවන්. කිලිටි වූ සිතට කිලිටි විපාක ලැබෙනවා මෙලොවෙත් පරලොවෙත්. එනිසා සිත පිරිසුදු කරගන්නයි මේ වගේ සොඳුරු උදෑසනක මේ අමා බණපද ඔබේ ජීවිතයට ඇහෙන්නේ. අපට අපේ ජීවිතයේ නොයෙක් විදිහ අවදානම් සහිත අවස්ථාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම නොයෙක් විදිහේ විසම කරුණු වලට ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔබත් දක්ෂ වෙන්න ජීවිතය සුවපත් කරන්න. තර්ක විතර්ක වල, වාද විවාද වල රටලිලා ජීවිතේ දිනන්න බෑ. කවදාවත් එහෙම දිනපු කෙනෙක් ඇත්තෙත් නෑ. ඒ වගේම කම්මැලි කමෙන් ඉඳලා නින්දට වසඟ වෙලා ජීවිතයක් දිනන්න බෑ. සිහි කල්පනාවෙන් වීරියවන්ත වෙලා උද්‍යෝගයෙන් අද කල යුත්තේ අදම කරලායි ජීවිතේ දිනන්න තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිතේට පරාජයක් නැති වෙන්නේ තව කාගේවත් වැරද්දක් නිසා නෙමෙයි. ඒකත් හොඳට සිහි කර ගන්නට ඕන. අන් අයගේ වැරදි අඩුපාඩු නිසා, හැසිරීම නිසා අපටත් බලපෑම් එල්ල වෙන අවස්ථා තියෙනවා. කොහොම වුණත් අපේ ජීවිතේ දුකක් අනතුරක්පත් ඇති වෙනවා නම් ඇති වෙන්නේ අප විසින් කරපු යම් බඳු වූ අකුසල කර්මයක් නිසා. අකුසල කර්මයක විපාකයේ ඇති වෙන වෙලාවටයි අපට පීඩාවන් එන්නේ. අකුසල කර්ම විපාකයක් නොමැති වෙලාවක මොනම පසුබිමකවත් අපට නම් දුක් ඇති වෙන්නේ නැහැ.
ඔය බ්‍රාහ්මණ තිස්ස බය ඇති වෙච්ච කාලේ අපේ රටේ බැමිණි තියාසාගතය බොහොම ප්‍රසිද්ධයිනේ. ඒ කාලේ ගම්මානවල මිනිසුන්ට ආහාර පාන නැති වුණා. කන්න බොන්න නැති වුණා. බොහොම දුකසේ තමයි ජීවත් වුනේ. ඔය අතරට පෙර සංසාරේ විශේෂ පින් කරපු අය හිටියා. ආන්නේ අය බොහෝ අවස්ථාවන්හිදී දෙවිවරු පවා දීපු ආහාර පාන වලින් කුස පුරවගෙන තවත් බොහෝ දෙනාට ආහාර පාන බෙදා දීලා අනුභව කරලා මුළු සාගතේ ඉවර වෙනකම්ම කුස පුරවගෙන ජීවත් වුණා. ඉතින් පින් කරලා තිබුණත් මොනතරම් අපහසු තත්වයක වුණත් කාන්තාර මාර්ගයක වුණත් අපට අවශ්‍ය දේ ලැබෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ පින අඩු වීම මිසක් ප්‍රශ්නේ තියෙන්නේ බාහිර නෙමෙයි. අපේ ජීවිතේ කුසලයේ අඩු වෙනකොට පින අඩු වෙනකොට එතෙන්ට මතුවෙන්නේ අකුසලයයි. අකුසල විපාක මතුවෙනකොට තමයි මේ ජන සමාජයේ නොඑක් විදිහේ ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්නේ. කාගේ ජීවිතවල අකුසල මතුවෙනකොට ඒ අකුසලෙන් බේරෙන්නත් ක්‍රමයක් තියෙන්න ඕනනේ. අකුසලෙන් බේරෙන්න තියෙන කුසලයේ සම්පාදනය කිරීමයි. අකුසල විපාක ජීවිතයට එද්දී තව තවත් පව්කම් කළොත් මොකද වෙන්නේ? තවත් අකුසලයේ බලවත් වෙනවා. තවත් අනතුරු බලවත් වෙනවා. තවත් බොහොම ඉරණම සෝචනීය වෙනවා. හැබැයි කෙනෙක් නුවණින් මේ කාරණය දැකලා ජීවිතයට අනතුරක් එද්දී පුද්ගල වශයෙන් සහ සාමූහික වශයෙන් කුසල ධර්ම සම්පාදනයේ යෙදෙනවා නම් ආන්නේ පුද්ගලයාට සුවිශාල ආරක්ෂාවක් පිහිටක් තියෙනවා. ඒ අනතුර මගහරවාගෙන ඒ අනතුරෙන් බේරිලා ජීවිතය සුවපත් කරගන්න. ඉතින් එනිසා අපි හැම වෙලාවකම දක්ෂ වෙන්නට ඕනේ తాවකාලික පිළිතුරු කරා යන්න නෙමෙයි. දීර්ඝ කාලීන විසඳුම් කරා යන්න. එහිදී සිහි කරන්නට ඕන විශේෂම කාරණය තමයි මේ ලෞකිකත්වයේ තුල දීර්ඝ කාලීන විසඳුම් නැහැ. ලෞකික භූමිය තුල දීර්ඝ කාලීනව සුවපත් වෙච්ච කිසිම කෙනෙක් නැහැ. කාලයකට සැපය, කාලයකට දුකක් වෙනවා. කාලයට ප්‍රශංසාව, කාලයකට නව නින්දාවක් වෙනවා. කාලයකට එන පිරිස් බලය තවත් කාලයකට නැත්තට නැති වෙලා Taman තනි වෙනවා. තවත් කාලයක එන සැපය තවත් කාලයක මහා දුකක් වෙලා වියරු ශෝකයෙන් මිනිසු හඬනවා ලෝකේ. මේක තමයි ලෝක යාත්‍රාවේ සුලභ සිදුවීම. එනිසා මෙහෙම ලෝකයක ජීවත් වෙන කවුරුන් හෝ කෙනෙක් තහවර වූ ස්ථීර වූ දීර්ඝ කාලයක් පවත්නා සැනසෙල්ලක් බලාපොරොත්තු වෙනවා නම් කාමයන් තුළ ඒක හීනකින්වත් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කාරණය අවබෝධ කරගත්ත කෙනාට විතරයි යම් තරමක හෝ අස්වැසිලිදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්. සිත සහන් සුවයෙන් පිරී යනවා තථාගතමා ධර්මයේ තුලින්. ආන්නේ සිත සහන් සුවයෙන් පිරී යද්දී කුසට ආහාරයක් බත්පතක් නොලැබුණත් හිතේ ප්‍රීතිය තියෙනවා. ඒ නිසා හිතේ ප්‍රීතියයි අපිට මෙහිදී වැදගත් වෙන්නේ. ඔය සමහර අවස්ථාවන් තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දැක ගන්නට ලැබෙනවා ත්‍රිසංගත සතුන්ට වනාන්තරවලදී. ඒ දැක්කහම ඇතිවන්නා වූ ප්‍රීතිය සතුට කොච්චරද කියනවා නම් ඒ ත්‍රිසංගත සතුන් බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන දින 6 7 8 9 10 මේ විදිහට निराහාරව ඉන්නවනේ ප්‍රීති සුවයෙන්. ඒ අරමුණ බුදුරජාණන් වහන්සේ නම් වූ අරමුණ ඒ තරම් ප්‍රණීතයි, ඒ තරම් සාන්තයි, ඒ තරම් සුන්දරයි. ඒ සොඳුරු අරමුණ ඇස් දෙකෙන් දැක්කහම කුසගිනි වේදනාව දැනෙන්නේ නැහැ. ඒ තරම් ප්‍රීතියක් උපදවලා ඒ ප්‍රීතිය ආහාරය කළ ජීවත් වෙන්න පුළුවන්. ඍජුවම නාම පරම්පරාව ජීවත් කරවන්න හේතු වන ආහාර තුනක් තියෙනවා. එකක් තමයි පස්ස ආහාරය. පස්සේ කියන්නේ චෛතසික ධර්මයක්. සෑම සිතකම මේ චෛතසිකය පහළ වෙනවා. ආරම්මණී සසු චෛතසික ධර්මයන් සහ සිත ස්පර්ශ කරවන්නේ මේ පස්සේ නැමැති චෛතසික ස්වභාවයෙන්. මේ පස්සේ නැමැති චෛතසික ස්වභාවයෙන් කුමක්ද පුද්ගලයාට ගෙන දෙන්නේ? පස්ස පච්චයා වේදනා. ස්පර්ශය නිසා වේදනාව ආහරණය කරනවා. ගෙන දෙන නිසා මේ පස්සේ නැමැති ස්වභාවයට කියනවා ආහාරයක් කියලා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස ආදී වශයෙන් මේ ස්පර්ශය ආකාර 6කින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ ස්පර්ශය කවුරු හරි ශ්‍රාවකෙක් මේ ස්පර්ශයේ තියෙන හින්දා වේදනාව හට ගන්නවා කියලා දකිනවා නම් ධර්මානුරූපීව එතකොට යාට අවබෝධ කරගන්න ලැබෙනවා පස්සේ ආහාරයක්, පස්සේ හේතුවක් වේදනාවට. ඊළඟට තවත් ආහාරයක් තියෙනවා විඥාන ආහාර කියලා. විඥානය කියන්නේ සිතට නමක්නේ. ප්‍රභේද වශයෙන් ගත්තොත් ආකාර 89 කිනුත් තවත් තැනක ආකාර 121 කිනුත් මේ සිත ප්‍රභේද වන හැටි බුදුරජාණන් වහන්සේ වදාළා. කුසලමය ආකාරයෙන් සහ අකුසලමය ආකාරයෙන් විපාක ක්‍රියා වශයෙන්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කාගේ හරි කෙනෙකුගේ ජීවිතයේ
දැන් මේ නාම රූප පරම්පරාව පැවැත්ම පිණිස විඥානය ප්‍රත්‍ය වෙනවා. විඥානය නාම රූප ආහරණය කරනවා, ගෙන දෙනවා. විඥාන පත්‍යා නාම රූපං කිව්ව ඒකයි. එහෙනම් විඥානය ආහාරයක් සංසාරික සත්වයාට. ඊළඟට මනෝ සංචේතන ආහාර. මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ චේතනා චෛතසිකය. කර්මය ආයෝහණය කරන්නේ චේතනා චෛතසිකයෙන්නේ. මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ මේ චේතනා චෛතසිකයට නම. එතකොට චේතනාවෙන් තමයි කුසල අකුසල කර්මයන් සකස් වෙන. ওই විදිහට කබලින්කාර ආහාරය, භස්ස ආහාරය, විඥාන ආහාරය, මනෝ සංචේතන ආහාරය කියලා නාම රූප පරම්පරාව පැවතින්නට හේතු වන ධර්මතා හතරක්. මේ ධර්මතා හතර අවබෝධයෙන් හඳුනාගෙන මේ එක ආහාරයක් හෝ ඉතිරියක් නැතිව නිරුද්ධ කරන්න පුළුවන් නම් ආහාරය නිරුද්ධ කරනවා කියන්නේ මොකක්ද? ඒ ආහාරය පිළිබඳව ඇති ඡන්ද රාගය, බැඳීම, නැත්නම් ලෝභය, ඇලීම දුරු කරන්න පුළුවන් නම් එයා මේ මුළු සංසාර ප්‍රශ්නයම විසඳාගත් ශ්‍රාවකෙක් වෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ උදාාර ධර්මයට අනුව පිළිපැදලා ඔය සතර ආහාරයන් නිරෝධ කිරීම උදෙසා ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාවට ප්‍රවේශ වෙන්න. ඒ උදෙසා තමයි තථාගතයන් වහන්සේ මේ අමමිහිරි ධර්මය ඔබට දේශනා කළේ. තුන්ලොවක් සනසපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කවදත් මිහිරි, කවදත් ප්‍රණීතයි, කවදත් ඉෂ්ටයි, කවදත් කාන්තයි, කවදත් මනාපයි. කාටද? සත්පුරුෂයාට. සත්පුරුෂයාට තමයි මේ ධර්මයේ ප්‍රිය වෙන්නේ. අසත්පුරුෂයාට මේ ධර්මය ඇහෙනකොට හරි නීරසයි. ਉਹ ධර්මයට ද්වේෂ කරනවා. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. මේ ධර්මයට ද්වේෂ කරන කෙනා දිනෙන් දින පිරිනවනේ. ධර්මයට කැමති වෙන කෙනා, ධර්මය ආදරයෙන් පිළිගන්න කෙනා එයා දවසින් දවස දියුණු වෙනවා. හැබැයි මේක මේ ජන සමාජයේ බොහෝ දෙනාට වැරදිලායි තියෙන්නේ. ධර්මයට බොහෝ දෙනාද දේශ කරනවා. බුදුරජාණන් වහන්සේට වෛර කරනවා. මහා සංඝරත්නය හා ගැටෙනවනේ. එහෙම ගැටෙන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේට අමා ධර්මයට සිතුවිල්ලකින්වත් අපහැදීමක් ඇති කරගන්න එපා. ඔබ ඔබේ සැනසීම අහිමි කරගන්න සූදානම් වෙන්න එපා. තෙරුවන් වහන්සේලා කියන්නේ මේ ජන සමාජයට මහා ආශිර්වාදයක්. පුදුමාකාර සෙවණක්, පුදුමාකාර පිහිටක්. තුනුරුවන් වහන්සේලා මේ ලෝකේ නොවන්නට, සත්‍ය අහන්න කාගෙන්ද අපිට ලැබෙන්නේ? බුදුරජාණන් වහන්සේ පහළ නොවන්නට, ඒ අමා ධර්ම රාජයන් වහන්සේගේ මඟ පෙන්වීම නොවෙන්න අපි මොන තරම් අසරණයිද? බුදුරජාණන් වහන්සේ කියන්නේ පිරිසුදු හදවතක් තිබ්බ කෙනෙක්. මම මුලින්ම සඳහන් කළේ හැම අකුසල් දුරු කළා නම් ඒ හදවත පිරිසුදු වෙනවා කියලා. ඒ හැම අකුසලයක්ම දුරු කරපු මිනිස් වංශ කතාවට ස්වර්ණමය පරිච්ඡේදය උදා කළේ ඒ ධර්ම රාජයන් වහන්සේ. අමාරුම දේ මොකක්ද කියලා අහුවොත් අමාරුම දේ තමයි නොපෙනෙන අනතුර දුරු කිරීම. මොකද්ද නොපෙනෙන අනතුර කිව්වේ? මේ කෙලෙස් නැමැති අනතුර. කෙලෙස් නැමැති අනතුර නොපෙනෙන අනතුරක්, ප්‍රකට නොවූ අනතුරක් නිසා දුරු කරන්නට අමාරුයි. පෙනෙන අනතුරු වලින්වත් ලෝකෙ මිනිසුන්ට බේරෙන්න ලේසි නෑනේ. පෙනෙන අනතුරු වලින්වත් බේරෙන්න බැරි එකෙන් නොපෙනෙන අනතුරු වලින් කොහොම බේරෙන්නද? ඒ බුදුරජාණන් වහන්සේ මේ හිත අපිරිසිදු කරන, දුගඳ ගස්සන, අවලස්සන කරන අකුසල් දහම් අවබෝධ කරගෙන ඒ සියල්ලම ඉතිරියක් නැතිව ප්‍රහාණය කළා. සාමාන්‍යයෙන් මේ ලෝකෙ මිනිස්සු පාපයන්, අකුසලයන් తాවකාලිකව යටපත් කරනවා. සීලය නිසා ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා, සොරකමෙන් වෙන් වෙලා, වැරදි කාම සේවන ආදියෙන් වෙන් වෙලා කල් ගෙවනවා. ඒ తాවකාලික යටපත් කිරීම. හැබැයි මේ తాවකාලික යටපත් කිරීම ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන්. ඕනම මොහොතක අනිත් පැත්තට කැරකෙන්න පුළුවන්. මේ කියන්නේ తాවකාලික සැනසීමක් ගැන නෙමෙයි, తాවකාලික වූ අකුසලෙන් අත මිදීමක් ගැන නෙමෙයි, දීර්ඝ කාලීන අත මිදීමක්. පාපයෙන් අත මිදෙනවා දවසකට දෙකකට නෙමෙයි, දීර්ඝ කාලයකට. දීර්ඝ කාලයකට කියලා කිව්වේ කල්ප ගානකට. සමහරට අකුසලෙන් අත මිදෙච්ච අය බ්‍රහ්ම ලෝකවල ඉන්නවා. මහා කල්ප ගණන් ලෝභ සිතුවිලි පහළ වෙන්නේ නැහැ, ද්වේෂ සිතුවිලි පහළ වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඕන, මහා කල්ප ගණන අකුසලයෙන් ඈත් වෙලා හිටියත් කවදා හෝ දවසක ඒ අකුසලයේ මුලිනු පුටා දමලා තිබුණේ නැත්නම්, මුළුමනින්ම ඉවත් කළා තිබුණේ නැත්නම් කවදා හෝ දවසක අලු යට තියෙන ගිනි පුළිඟුවක් සුළඟ ඇවිල්ලා ඉන්ධන වැටිලා නැවත ගිනි ජාලාවක් වෙනවා වගේ ආයෙමත් ඒ ක්ලේශය හට ගන්න පුළුවන් හදවතේ. ඉතින් ඒක බොහොම අනතුරුදායකයි. ඉතින් ඒ අනතුරුදායක බව తాවකාලිකව හෝ යටපත් කරගෙන දීර්ඝ කාලීන ක්ලේශ ප්‍රහාණයක් පිණිස පිළිපැදීමටයි
බුදුරජාණන් වහන්සේ මුළු මනින්ම අවවාද කරන්නේ අනුශාසනා කරන්නේ. ඉතින් තුන් ලෝකාග ධර්ම රාජයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් වගේ අති දීර්ඝ කාලයක් දවසක් දෙකක් නෙමෙයි කල්ප වශයෙන් ගණන් කරලා කියන්න බැරි කාලයක් තිස්සේම කලේ අකුසලයෙන් ඈත් වෙවි කුසලයට සමීප වෙමින් පුළුවන් තරම් දන් දීලා අප්‍රමාණව දන් දීලා සීමා විරහිතව දන් දීලා අසීමාන්තික සැනසීම ලබන්න කටයුතු කළා. පින්වතුනි නිවන කියන්නේ සීමා සහිත සැනසෙල්ලක් නෙමෙයි අසීමිත සැනසීමක්. ලෝකේ දුක ගැන කතා කරනවනේ බොහෝ දෙනා. හැබැයි එයාට දුක ගැන හරි අවබෝධයක් නැහැ. දුක කියන්නේ මහා සාගරයට උපමා කරන්න බැරි සුවිශාල ධර්මපරයයක්. ධර්මපරයය කියලා අදහස් කරන්නේ ඒ ධර්ම ස්වභාවයක් දුක කියලා කියන්නේ. මේ දුක යම්සේද ඒ තාක්ම සත්වයන්ට පීඩා එල්ල වෙනවා දුක් එල්ල වෙනවා. සංසාරේ යම් තාක් දිගයිද සංසාරේ යම් තාක් භවයන්ගෙන් යුක්තයිද සංසාරේ යම් තාක් උත්පත්ති වාර චුති වාර ජීවන වාර මරණ වාර යම් තාක්ද ඒ තාක්ම මේ දුක අපට උරුම වුණා. අනන්ත දීර්ඝ සංසාරේ අනන්ත දුක් විඳලා ඒ අනන්ත දුක නැති වෙන තැන කොහෙද? අනන්ත දුක ඉතිරියක් නැති වෙන තැන තමයි නිවන කියලා කියන්නේ. අනන්ත දුක ඉතිරියක් නැති වෙන තැන නිවන නම් ඒ අනන්ත දුක නැති කරන නිවන මොනතරම් අනන්ත සැනසීමක් වේද? එනිසා අපි මේ සොයා යන සතුට අසීමාන්තික සතුටක්. සතුටේ උපරිමයක් වෙත යන්නයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව දේශනා කළේ. භාග්‍යවතුන් වහන්සේ සතුටේ උපරිමයේ වෙත වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ සැනසෙල්ලේ හිණි පෙත්ත වෙත වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ ශාන්තියේ භාග්‍යවතුන් වහන්සේ කරුණාවේ මුදිතාවේ අස්වැසිල්ලේ ඉහළම තැන වැඩ ඉඳලයි ලොවට අස්වැසිලි ලබා දෙන මේ අමා ධර්මය දේශනා කොට වදාළේ. එනිසා පළමු කොට විරාගික වෙලා හැම කෙලෙස් ධර්ම දුරු කරලා පළමු කොට සියලු කෙලෙසුන්ගෙන් අත මිදෙන මාවත අවබෝධ කරගෙනයි ලෝකෙට කෙලෙසුන්ගෙන් අත මිදෙන්න මාවත කියා දී වදාළේ. අරහන්සෝ භගවා පළමු කොටම ඒ භාග්‍යවතුන් වහන්සේ අරහම් භාවයටපත් වුණා. හැම අකුසල දුරු කළා. හදවත පිරිසුදු වුණා. පිරිසුදු හදවතක මිහිරියාව ලෝකෙට බෙදා දුන්නා. ඒ වගේම සියල්ල අවබෝධ කළා. සම්මා සම්බුද්ධෝසෝ භගවා ඒ සියල්ල අවබෝධ කරගෙන සියල්ල අවබෝධ කරන මාවත ඒ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ඊටාම ලස්සන ශාන්ත සුන්දර සංවර පිරිසිදු සීලාචාර සම්පන්න ජීවිතයටයි විද්‍යාචරණ සම්පන්න ජීවිතය කියන්නේ. ඥාන බලය නිසා හිත පිරිසිදුයි. අනන්ත සංසාරේ පුණ්‍ය බලය සහ මේ ජීවිතයේ පෙර සංසාරෙත් පිටු භ්‍රමචර්යාව නිසා කයත් පිරිසිදුයි. ඒ වගේම කතා කරන වචන අෂ්ටාංග සමන්නාගතයි. සිරිමුව මඩලින් මහනෙල් මල් සුවඳ විහිදෙනවා. ඒ නිසා මුව මඩලත් පිරිසිදුයි. සිතද කයද වචනයද කියන ద్వාරත්‍රයම එකසේම පිරිසිදු කරගත්තේ ඒ භාග්‍යවත් වරහත් වූ බුදුරජාණන් වහන්සේ නිසා ඒ විද්‍යාචරණ සම්පන්න කියලා හඳුන්වන්නේ. ඒ වගේම ගමන් මාර්ග තියෙනවා ලෝකෙ බොහෝ සෙයින් සත්වයෝ ඒ තැනට ගමන් කරනවා. මහ පොළොවේ මහා විශාල මාර්ග ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ප්‍රතිපත්තිමේ වශයෙන් ප්‍රතිපදාමේ වශයෙන් ප්‍රතිපදා ගණනාවකුත් ලෝකෙ තියෙනවා. ඇතැම් කෙනෙක් කුසල කර්ම අකුසල කර්ම කියන උභය කර්මයන් සම්පාදනය කරගෙන ජීවිතය ගෙවනවා. එහෙනම් එයාගේ තියෙන මිශ්‍රක ප්‍රතිපදාවක් කුසල අකුසල දෙකම මිශ්‍ර වෙලා කාලයකට පව කරනවා කාලයකට පින් කරනවා. පින් පව කරමින් ගමන් කරනවා. එහෙනම් එයාට කවදා හෝ දවසක ලැබෙන විපාක මොනවද? කුසල කර්ම වල විපාක කුසල විපාක ලැබෙනවා. අකුසල කර්ම වලට අකුසල විපාක ලැබෙනවා. කෙනෙක් ඉන්නවා මේ ලෝකේ එයා උපරිමයකින් සිත පිරිසුදු කරනවා. එහෙම නැත්නම් අකුසල් වලින් පුළුවන් තරම් ඈත් වෙලා දැන කිසිම අකුසලයක් නොකර ඉන්න මට්ටමට හිත හදනවා. ආන්නෙම කෙනෙක් බොහෝ සෙයින් කුසලයේ සම්පාදනය වෙච්ච නිසා එයාට බොහෝ සෙයින් කුසල විපාක ලැබෙනවා. තවත් කෙනෙක් ඉන්නවා මේ ලෝකේ අකුසලයෙන්ම නැහැ විලා යනවා. අවුරුදු ගානකට වතාවක්වත් හැරිලා බලද්දී නම් හන්දක් දීලා නැහැ. අවුරුදු ජීවිත කාලය අවුරුදු 50යි 60යි 70යි ඇතැම් විට 80යි 90යි 100යි. ඒ ජීවිත ගැන හොයලා බලනකොට මුළු ජීවිත කාලෙටම එක දවසක් සීල් සමාදන් වෙලා නැහැ. මුළු ජීවිත කාලෙට එක දවසක් දන් හැන්දක් දීලා නැහැ. මුළු ජීවිත කාලෙට මිහිරි වචනයක් කතා කරලා නැහැ. මුළු ජීවිත කාලෙටම සංඝෝපස්ථානයක් කළා නැහැ. පන්සලකට ගිහිල්ලා නැහැ. අරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා නැහැ. එහෙම මිනිසුත් මේ ජන සමාජයේ ඉන්නවා. ඒ වගේම මැරිලා ගිහිල්ලා දීර්ඝ කාලීනව දුක් ලබන අය බවට පත් වෙනවා. ඒ නිසා හැම වෙලාවකම තේරුම් ගන්නට ඕන
අත්තනාහි කතං කම්මං අත්තනාහි කතං පාපං අත්තනාසං කිලිස්සති. අත්තනා අකතං පාපං අත්තනාම විසුද්ධ්‍යති. සුද්ධින් අසුද්ධින් පච්චත්තං නාඤ්ඤ අඤ්ඤෝ විසෝධයේ. මේ පිරිසුදුකම අපිරිසුදුකම කියන කාරණය පුද්ගලිකයි. පුද්ගලයෙක් යම් බඳු අකුසලයකින් ජීවත් වෙනවා නම් එයාගේ ජීවිතය අපිරිසුදුයි. කුසලයකින් ජීවත් වෙනවා නම් එයාගේ ජීවිතය පිරිසුදුයි. ඉතින් මේ පිරිසුදුකම අපිරිසුදුකම නිතර කතා කරන්නේ බාහිර පිරිසුදුකම ගැන ඕනෙමටත් වඩා වෙහෙසෙන ජන සමාජයක්නේ අද තියෙන්නේ. මේ ජන සමාජයේ රූපේ ලස්සන කරන්න, දත් ටික ලස්සනට තියාගන්න, කෙස් ටික ලස්සනට තියාගන්න, හම ලස්සනට තියාගන්න, රූප සෞන්දර්යය පවත්වන්න පුදුම විදිහට වෙහෙසෙනවා. වෙහෙසිලා අවසානයේ මොකද වෙන්නේ? ඒ උත්සාහය අසාර්ථක වෙලා මියදෙනවා, මිහිදන් වෙනවා. ඒකනේ දේශනා කළේ පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට දරුවෝ ඉන්නවා, දේපල තියෙනවා, හැමදේම මට තියෙනවා කියලා බොහෝ දෙනා මාන්නකාරකමින් ජීවත් වෙනවා, කුමකකමින් ජීවත් වෙනවා. හැබැයි අත්තාහි අත්තනෝ නැති. සැබවින්ම මේ ධර්මය අවබෝධ කරගෙන නැත්නම් තමන්ට තමන්වත් ඉන්නවද? තමන්ට තමන්වත් නැහැ. කෝහි නාතෝ පරෝසියා, තව කාගේ පිහිටක්ද? මේ කාරණය නොතේරුම් ගන්න කම නැත්නම් මේ කාරණය කවදා හෝ තේරුම් ගත්තොත් විතරක් දැනසිල්ලක් තියෙනවා. නොතේරෙන කම්ම දුක යාපස්පස එනවා. චක්කංව වහතෝ පදං, පිටුපසින් එන ගැල කරත්තේ වගේ, ගුණාගේ පිටුපසින් එන ප්‍රියසක වගේ මේ දුක තමා පසුපස එනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එනිසා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛ මන්මේති චක්කංව වහතෝ පදං. භාග්‍යවතුන් දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙනකොට රාගික කෙලෙස්, ද්වේෂ සහගත කෙලෙස්, ඒ වගේ මේ සමහර විට කුසල් සිතුවිලි පවා විවිධ සිතුවිලි ධාරා හට ගන්නවා. මේ හැම සිතුවිල්ලකටම සිත පූර්වාංගම වෙනවා. මනෝපුබ්බංගමා ධම්මා කිව්වේ ඒකයි. සිත නිසා චෛතසික හට ගන්නවා, සිතුවිලි ධාරාව හට ගන්නවා. එසේ හට ගන්නා සිතුවිලි ධාරාවන් කුසල සහගත වුණොත් හොඳයි, අකුසල සහගත වුණොත් හරියට ඒක විපාකය කොහොමද එන්නේ? චක්කංව වහතෝ පදං, මහා බරක් කරත් එක පටවලා ඉන් අනතුරු ගොනා බඳින මේ කරත්තේ බැන්දන් පස්සේ ඉතින් ඇදගෙන යන්න ඕන. ඒ කරත්තේ සද්දේ බලන්න, රෝදේ සද්දේ බොහෝම අමිහිරි. කොච්චර හරි පියවරක් ගානේ මහා විහෙසක් දරලා තමයි මේ රෝද එක වටයක් කරකවන්න තියෙන. ඒ විශාල බරක් තියෙනවනේ. අන්න ඒ වගේ මේ කරත්තේ ඇදගෙන යන ගමයා පස්සෙන් කරත්තේ කොච්චර හරි එනවා. කඳු කියලා බේරෙන්න හම්බෙන්නේ, ඇලි පල්ලම් කියලා බේරෙන්න බෑ, මඩගෝරු කියලා බේරෙන්න බෑ. හැම තැනකම වීරියවන්තව මේ කරත්තේ අදින්න වෙනවා. අන්න නිසා ඒ වීරියවන්තව කරත්තේ අදිනකොට කවදාවත් එයාට සැනසෙල්ලක් තියෙන කියලා ඔබ හිතනවද? හැමදාම හඬත් නපුරුයි, බරත් බොහොම නපුරුයි, වෙහෙස කරයි. හිතන කොටත් වෙහෙස කරා. තව කොච්චර දුරක් යන්න වේද? පහර කන්න සිද්ධ වෙනවා, කෙවිතෙන් පහර කන්න සිද්ධ වෙනවා, අමානුෂීය දඬුවම් මෙදින්න සිද්ධ වෙනවා. කිසිම අස්වැසිල්ලක් නැහැ. අධික පිපාසයක් තියෙන හැබැයි කරපාත් කළ වතුර ටිකක් බොන්න බෑ. අධික කුසගින්නක් තියෙන හැබැයි කරපාත් කළා තනකොළ ටිකක් කන්න බෑ. ඇයි ඒ? ඒක තමයි කරත්තයක් කරේගෙන ගහපු හරකෙකුට වෙන ස්වභාවය. අන්න ඒ වගේ පව්කම් කළාට පස්සේ මේ සංසාර ගමන යද්දී කොතනකවත් ආය සැනසෙල්ලක් නැහැ. අර කරත්ත රෝදේනවා වගේ පිටුපස්සේ අර අකුසල විපාකේ පිටුපස්සෙන් ඇවිල්ලා කුසගිනි වේදනා මැද අවුරුදු ගණන් පීඩාකාරීව ජීවත් වෙන්න සිද්ධ වෙනවා. පිපාසයට පැන් පොදක් ලැබෙන්නේ නැහැ අවුරුදු 20 30 40 නෙමෙයි. සමහර විට අවුරුදු 100,000 ගණන්. ඒ പ്രേත ලෝකෙ ගියොත් පිපාසයට පැන් පොදක් ලේසියෙන් ලැබෙන්නේ නැහැ. ඒ වගේම කුසට ආහාරයක් ලේසියෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම තත්වයක් අප ඉදිරියේ තියාගෙනයි අපි මේ తాවකාලික හසරැල්ලක් වෙනුවෙන්, తాවකාලික වින්දනයක් වෙනුවෙන්, සුවයක් වෙනුවෙන් මේ කෑමර ගහන්නේ. නැත්නම් මේ වෙහෙසෙන්නේ, මේ පීඩාවටපත් වෙන්නේ. ඉතින් අපි අවබෝධ කරගන්නට ඕන ජීවත් වෙන පුංචි කාලයේ, ස්වල්ප කාලයේ ඊටාම උවමනාවෙන්, ඊටාම දූරදර්ශීව මේ ජීවිතය හසුරවා ගන්න. එහෙම නැත්නම් අකුසල් පිරුණොත් විපත ඔබටමයි. ඔබ ඒ කාරණේ හොඳට අවබෝධ කරගන්න. පින් පුරලා තිබ්බොත් කල්ප ලක්ෂයකින් හරි සැනසෙල්ලක් ලැබෙනවා. ලක්ෂ දෙකකින් හරි සැනසෙල්ලක් ලැබෙනවා. මහා කල්ප කෝටි ප්‍රකෝටියකින් හරි ජයග්‍රහණයක් හිමි වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ නොවෙනස් වෙන අකාලික සැනසෙල්ලක්. කාලික සැනසෙල්ලක් අවශ්‍ය නැහැ. මොකද ඒක කාලානුරූපීව නැති වෙන හින්දා. අපි බ්‍රහ්ම ලෝකවල ඉපදුන අතීත සංසාරේ.
කල්ප ගණන් සැප සම්පත් ලැබුවා. ඒක කාලිකයි. කාලිකයි කියන්නේ නියම් කාලයක් ලැබෙනවා ඊට පස්සේ නැති වෙනවා. දිව්‍ය ලෝකවලත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් සුවය ලැබුවා. කාලිකයි. අහිමි වෙලා ගියා. මිනිස් ලෝකේ චක්‍රවර්ති ආදී රජවරු වෙලා බොහෝ කල් ඒ රජ ඉසුරු වින්දා හැබැයි නැති වෙලා ගියා කාලිකයි. ඉතින් යම් සැපයක් හිතට කාවදින වේගය යම්සේද ඒ වේගය මෙයාට එනවා මොකක්ද දුක. ඉතින් ඒ නිසා යමකට සංසාරේ බැඳුනා නම් පිටුපසින් ආවෙත් දුකයි. ඒ ලැබපු සෑම සැපයක්ම දුකක් වෙලා අවසන් වෙලා යද්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා එකම සැපයක් තියෙනවා. ඒ සැපය එහෙම දුකක් වෙලා අවසන් වෙලා යන්නේ නැහැ. ඒ සැපයට දුක හෝ සැප කියලා ලෞකික ලෝකේ තියෙන මිනුම් දඬු මිශ්‍ර වන්නේත් නැහැ. ඒක අවේදිතයි. විඳින සැපයක් තමයි ලෝකේ හැමදාම තියෙන්නේ. විඳින සැපයක්. එහෙම නැත්නම් විඳින දුක. මේ අපි කතා කරන තථාගතයන් වහන්සේගේ අමා ධර්මයේ තුලින් මතු කරලා දෙන හැම කෙලෙස් පහව ගිය ශාන්ත අජර අමෘතමා නිර්වාණය කියන්නේ අවේදිත සැපයක්. විඳින සැපයක් නෙමෙයි. එහෙනම් කොහොමද විඳින සැපයක් නොවේ නම් ඒක සැපයක් කරගන්නේ? ඒ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දේශනා කරනවා අවේදිත මිදමෙත්ත ආවසෝ සුඛං කියලා. නිවනේ තියෙන එකම සැනසෙල්ල නොවිඳීමමයි. එහෙනම් මේ ලෝකේ සියලු සැපයන් විඳින සැපයන් වෙද්දී තථාගතමා ධර්මයේ තුලින් මතු කරලා දෙන මේ ප්‍රතිපදාවෙන් මතු කරලා දෙන නිර්වාණය කියන්නේ අවේදිත සුවයක්. අවේදිත සැනසෙල්ල. ආන්නේ අවේදිත සැනසෙල්ල විතරයි අපට තියෙන එකම අකම්පිත සැනසීම. ඉතින් මේ සැනසීමට කවදා හෝ යනවා අමා ධර්මයේ තුලින් මේ ජීවිතය පෝෂණය කරගෙන තිබුණොත්. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ රහතන් වහන්සේ නමක් හිටියා. බද්ද මහා රහතන් වහන්සේ. රහතන් වහන්සේගේ නම තමයි බද්ද. බද්ද කියන්නේ සොඳුරු කියන එකනේ. ලස්සන, පිරිසිදු, ආශ්චර්යමත්, වර්ණමත්, ප්‍රසාදාවහ ජීවිතයක් තියෙන කෙනා බද්ද ස්වාමින් වහන්සේ. ඉතින් මේ බද්ද ස්වාමින් වහන්සේ ඊටාම කුඩා කාලේ රහත් වෙලා උපසම්පදාවක් ලැබලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විශේෂ වශයෙන් බබලවාලු රහතන් වහන්සේ නම. ඉතින් මේ උතුමන් වහන්සේ පෙර සංසාර ගමනේ ජාති ජාතිත් හම්බවන සෑම ආත්ම භාවයකම පින් පිරුවා, ගුණ පිරුවා. ඒ වගේම පාරමී ධර්මය සම්පාදනය කළා. ඉතින් මේ එන ගමනේ මීට මහා කල්ප ලක්ෂයකට පෙර පහළ වුණානේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ. තබන සිරිපාවලට මහ පොළොව පලාගෙන රිය සකක් වගේ පියුම් මහ පොළොවෙන් පිපෙනවා. ඒ පියුම් මත තමයි සිරිපා තබන්නේ. ඒ සිරිපා පියුම් මත ස්පර්ශ වෙද්දී පැන නගින මල් රෙහෙනු එහෙම නැත්නම් මල් මකරන්දය ආත්පසෙන් උඩට පැන නැගිලා ඒ ශ්‍රී ශරීරයට පවනල්ලක් වගේ ස්පර්ශ වෙනවා. ඒක නිසා පදුමුත්තර කියලා කියන්නේ. ආන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ භද්ද කියන ස්වාමින් වහන්සේ හංසවතී නගරේ ඉපදිලා විභව සම්පන්න බොහෝම පොහොසත් පවුලක ඉපදිලා ඒ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා අමා ධර්මයේ ශ්‍රවණය කරලා භික්ඛු සංඝස්සච සතසහස්ස පරිමාණ චීවරාදී චතුපච්චේ පූජේස කියනවා. මහා රහතන් වහන්සේලා ලක්ෂයකට කෙනෙක් දෙන්නේ 3-4 දෙනෙක් නෙමෙයි ලක්ෂයකට පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මේ මහා දානය පූජා කළා. චීවර විතරක් නෙමෙයි පිණ්ඩපාත සේනාසන ගිලම්පස ඇතුළු ස්වාමින් වහන්සේලාට කැපසරු සෑම දෙයක්ම පූජා කළා. සියලු දේ පූජා කළා. ඉතින් එහෙම පූජා කරලා ප්‍රාර්ථනා කළ එකම සැනසෙල්ලයි මොකක්ද? පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වගේ මටත් සුන්දර නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා. දුක අවසන් වේවා. සමුදය ප්‍රහාණය වේවා. නිරෝධය සාක්ෂාත් වේවා. මාර්ග ප්‍රතිපදාව සම්පූර්ණ වේවා. මේ පිවිතුරු පැතුමින් තමයි එදා ලක්ෂයක් මහරහතන් වහන්සේලා පිරිවර කොට ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේට මේ මහා දානය පූජා කළේ. ඉතින් ඒ පූජා කරපු දානයේ ආනිසංස බලය කොච්චරද කියනවා නම් එදා මෙදාතුර මහා කල්ප ලක්ෂයක් ගෙවිලා ගියා දුගතියක වැටුනේ නැහැ. හිතලා බලන්න. මහා කල්ප ලක්ෂයක් ගෙවුණත් දුගතියක වැටුන්නේ නැහැ. ලක්ෂයක් මහරහතන් වහන්සේලාට දම්පැන් පූජා කළා කියවනේ. එක රහතන් වහන්සේ කෙනෙකුට පූජා කරපු දානය ගත්තත් මහා කල්ප කීයක් සුගතේ ඉන්නේ දානමය කුසල ශක්තිය හේතු වෙනවද? ඉතින් මේ මහා කල්ප ලක්ෂයේම සුගතියෙන් සුගතියට ඇවිල්ලා අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ සවැත් නුවර සෙට්ටි කුලේ නිබ්බත්ති සිටු කුලයක පහළ වුණා. සිටු කුමාරයෙක් ලෙස අපුත්තකේසු මාතා පිතෝසු දේවතා යාචනා දීනි කତ୍වාපි
අලභන්තේසු. දැන් ඔන්න ඒ පවුලේ දරුවෝ හිටියේ නැහැ. දැන් අද කාලේ උනත් දරුවෝ නැති පවුල් ගොඩාක් ඉන්නවනේ. ඉතින් ඒ කාලෙත් ඔය ප්‍රශ්නේ තිබුණා. ලෝකෙ මිනිස්සු විවාහ වෙනවා, ආවාහ වෙනවා, මේක දේවල් කරන සතුට හොයාගෙන. විවාහ වුණාට පස්සේ දරුවෝ නොලැබෙනකොට මහා දුකක් ඇති වෙනවා. දරුවෝ ලැබුණාම తాවකාලික සතුටකුයි දීර්ඝ කාලීන දුකකුයි ඇති වෙනවා. නමුත් මේව තේරෙන්නේ නැහැ බොහෝ දෙනාට. සතුට හොයාගෙන තබන සෑම පියවරක්ම අභිනව දුකක් බැඳ ගැනීමක්ය කියන කාරණය ප්‍රඥාවන්තයට පමණයි වැටහෙන්නේ. ඉතින් දැන් මේ අම්මා තාත්තට දරුවෝ හිටියේ නැහැ. කාලයක් තිස්සේ දේවාල ගානේ නොයේ කියා යුතු තැන් වලට ගිහලා බෙහෙත් පානය කළා, හැමදේම කළා. අවසානයේ හරි ගියේ නැහැ. ඉතින් තීරණය කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟටවත් ගිහිල්ලා බලන්න ඕන. මිනිසුන්ට ජීවිතේ අනතුරු බලවත් වෙලා සෑහෙන මට්ටමට වලට වැටුණාම තමයි බොහෝසෙයින් සංඝ රත්නය මතක් වෙන්නේ. ඒ වෙනකම් බොහෝ දෙනා සිද්ධ කරන්නේ මිත්‍යා ප්‍රතිපදාවන් ඔස්සේ හති දාගෙන දුවනවා. මිත්‍යා මාර්ග ඔස්සේ හති දාගෙන දුවනවා. දුවලා ඒව හරියන්නේ නැති තැන හිතනවා එහෙනම් බෝධි පූජාවක් තියන්න ඕන, බුද්ධ පූජාවක් තියන්න ඕන කියලා. එහෙම නෙමෙයි. සැබෑ ශ්‍රාවකයා ජීවිතේ උපරිම සතුට ඉදිරියේ, උපරිම දුක ඉදිරියේ බුදුරජාණන් වහන්සේ සරණ කරගෙන ජීවත් වෙනවා. ඒක තමයි ශ්‍රාවකත්වයේ සැබෑ ලක්ෂණය. ඉතින් දැන් මේ දෙපළක් බුදුරජාණන් වහන්සේ ළඟට ගමන් කරලා සතේ බන්තේ මයං ඒකම් පුත්තන් ලච්ඡාම තන් තුම්හාකං දාසත් 6 දස්සාම කිව්වා. ස්වාමීනි මට පුතෙක් ලැබුණොත්, අපිට පුතෙක් ලැබුණොත් ඒ පුතා භාග්‍යවතුන් වහන්සේට 16 කුසේ පූජා කරනවා කිව්වා. දැන් අම්මයි තාත්තයි පොරොන්දුවක් වුණා භාග්‍යවතුන් වහන්සේ ළඟ. පොරොන්දුවක් වෙනකොටම මේ පොරොන්දුව දැක්කා අඤ්ඤතරෝ දේව පුත්තෝ කිහිනායකෝ. එක්තරා දිව්‍ය ලෝකේ දිව්‍ය පුත්‍රෙක් ආයුෂ ගෙවිලා තියෙන්නේ. දිව්‍ය ලෝකෙන්න චුත වෙන්න ආසන්නයි. මෙන්න මේ පොරොන්දුව දැක්කා. සග්දේව රජතුමා ඒ වෙලාවේ මේ දිව්‍ය කුමාරයා ළඟට ගිහිලා ආරාධනා කළා. ඊතෝ භෝ සුගතින් ගත්ත අමුකස්මින් කුලේ නිබ්බත්තාහි අසමල් පවුල ඉපදෙන්න කියලා සග්දේව රජතුමාම මතක් කළා. දැන් අර දිව්‍ය කුමාරයා මේ පවුලට එන්නයි සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකෙන් දෙවි කෙනෙක් චුත වෙනකොට, චුත වෙන්න ආසන්න වෙනකොට පංච පුබ්බ නිමිත්තානි පාතු භවಂತಿ. පෙර නිමිති 5ක් පහළ වෙනවා. යදා භික්ඛවේ දේවෝ දේවකායා චවන ධම්මෝ හෝති පංචස්ස පුබ්බ නිමිත්තානි පාතු භවಂತಿ කියලා වදාළනවා. නිමිති 5ක් පහළ වෙනවා. දැන් අපිට උනත් එහෙමනේ මරණාසන්නයට එනකොට නොඑක ආකාරයක දැනෙනවනේ. රූපේ විවරණ වෙලා කෑම බීම කන්න බෑ, අත්පා පන නැහැ, නොඑක රෝග හට අරගෙන චිත්ත පීඩා බොහොම උස්සන්න වෙලා වාඩි වුණොත් නැගිට ගන්න බෑ, නැගිට්ටොත් වාඩි වෙන්න බෑ, මල මුත්‍රා ඉන්න තැනම පිට වෙනවා. ආන්න මරණ නිමිති. මරණයට පෙර දැනෙන දේවල්. අන්න ඒ වගේ දිව්‍ය ලෝකෙන් දෙවි කෙනෙක් චුත වෙනකොට කරුණු 5ක් දැක ගන්න ලැබෙනවා. මාලා මිලායන්ත. ඒ දිව්‍ය කුමාරයා හෝ දිව්‍ය කුමාරිය උප්පත්තියෙම හිමිවන, පුණ්‍ය බලයට හිමිවන මල් මාලා තියෙනවනේ. ශරීරේ මල් මාලා පැලඳෙනවනේ. ඒ මල් මාලාවල මල් අවුරුදු 90 ලක්ෂයක්, ඒ වගේම 3 කෝටි 60 ලක්ෂයක්, 57 කෝටි 60 ලක්ෂයක් ඔය විදිහට කෝටි ගණන් පර වෙන්නේ නැහැ. චුත වෙන දවස ආවට පස්සේ පර වෙනවා. අන්න එතකොට අනිත් දෙවිවරු දැනගන්නවා දැන් නම් චුත වෙන්න ආසන්නයි කියලා. ඊළඟට වත්තානි කිලිස්සන්ති. ඇඳගෙන ඉන්න වස්ත්‍ර තියෙනවනේ. ආන්නේ වස්ත්‍ර කිලුට වෙනවා. වස්ත්‍ර දුර්වර්ණ වෙනවා. දිව්‍යමය වස්ත්‍ර ඒවා දුර්වර්ණ වෙනවා. එතකොට දෙවිවරු දැනගන්නවා දැන් චුත වෙන්න ආසන්නයි. ඊළඟට කච්චේහි සේනා මුච්ඡන්ති. කිහිලි වලින් දාඩිය දානවා. අවුරුදු කෝටි ගණන් කවදාවත් දාඩිය බින්දුවක්වත් දාපු නැති ශරීරවල චුත වෙන්න ආසන්න වුණාම දාඩිය දානවා. ඒ දැන් කුසල විපාකයේ අවසන් වෙලානේ තියෙන්නේ. ඊළඟට කායේ දුබ්බන්නියන් ඔක්කමති. මුළු ශරීරය දුර්වර්ණ වෙනවා. දෙවියන්ගේ ශරීර වලින් නිකුත් වෙන රශ්මි වලින් විමාන පිටින් ආලෝකමත් වෙනවා. ජේතවනං ඕභාසෙත්වා කියන්නේ දෙවුරම් විහාරයට එනකොට බුදුරජාණන් වහන්සේ බෑ දකින්න මුළු දෙවුරම් වන අරණම දවල් වගේ. දැන් ඉර එළියෙන් ආලෝකමත් වුණාම එකම පාටක්, එකම ප්‍රමාණයක්. නමුත් දෙවියන්ගේ දේව 이르දියෙන් දිව්‍ය ශරීර වලින් නිකුත් වන ආලෝකයෙන් ආලෝකමත් වෙනකොට හරි ලස්සනයි. ඒ කිරණ කැටි රශ්මි මණ්ඩල දිගන්තයට පැතිරලා යනවා. බොහොම ශාන්ත, ඒත් මිහිරි, බොහොම තීව්‍ර ආලෝකයක්. නමුත් චුත වෙන්න ආසන්න වෙනකොට එකක්වත් නැති වෙලා දුර්වර්ණ වෙනවා. කළු පාට වෙනවා. ඒ වගේම සකේ දේවෝ නාබිරමන්ති දේවාසනේ. තමන්ට හිමි වෙලා තියෙන දිව්‍යමය ආසනයක් තියෙනමනේ. ආන්නේ ආසනේ කැමති වෙන්නේ නැති දිව්‍යමය ආහාර පාන කන්න අනුභව කරන්න එපා වෙනවා. ඔන්න ඔය එතකොට දැනගන්නවා එහෙනම් දැන් දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ආසන්නයි. ඒ වෙලාවේ දෙවිවරු එකතු වෙලා ඒ දෙවියට පිහිට වෙනවා. කොහොමද පිහිට වෙන්නේ? ඊතෝ භෝ සුගතින් ගච්ඡ. ඔබ මේ මනුස්ස ලෝකෙන් චුත වෙලා දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට යන්න කියලා මනුස්ස ලෝකෙට යන්න පාර පෙන්වනවා. බුද්ධෝත්පාදයක් තියෙන කාලයක. ඉතින් මේ
දිව්‍ය කුමාරයාත් අර අම්මා තාත්තා ළඟට ආවා. ටික කාලයක් යනකොට බොහොම ලස්සන රූපයක් තියෙනවා, හැඩිදෙරි රූපයක් තියෙන හින්දා නමක් ලැබුවා භද්ද කියලා. අවුරුදු 7යි දැන් වයස. පුංචි පුතාට අවුරුදු 7ක් වෙනකොට මහා පෙරහරකින් සරසගෙන අම්මයි තාත්තයි ඥාති විශාල පිරිසක්, දැන් සිටු පවුලක්නේ, විශාල පෙරහරකින් මේ පුංචි පුතාව සරසගෙන රජ කුමාරයෙක් වගේ කැඳවාගෙන ගියා භාග්‍යවතුන් වහන්සේ ළඟට. ඇයි ඒ? පොරොන්දු විශ්ත කරන්නේ. කිව්වනේ ස්වාමීනි දරුවෙකු ලැබුණොත් භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා කියලා. ආන්න පොරොන්දු විශ්ත කරන්න එකම පුතා කැඳවාගෙන ගියා පෙරහරකින්. අයන්සෝ භන්තේ තුම්මේ ආයාචිත්වා ලද්දදානකෝ, ස්වාමීනි මේ දරුවා ලැබුණේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙච්ච නිසා. ඒ නිසා මේ අපිට අයිති දරුවෙක් නෙමෙයි, භාග්‍යවතුන් වහන්සේට අයිති දරුවෙක් කියලා බාර කළා. භාග්‍යවතුන් වහන්සේ බදාරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ අමතලා ඉමං පම්බාදේහි, මෙන්න මේ පුංචි පුතා මහාන කරන්න කිව්වා ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවෙම මහාන කළා. එහෙම වදාරලා භාග්‍යවතුන් වහන්සේ සුවඳ කුටියට වැඩම කළා. ඉතින් මේ පුංචි පුතා මහාන කරන්නේ තේරෝ සංඛේපේන විපස්සනා මුඛං ආචික්කේ, කෙටියෙන් විපස්සනා භාවනාව කිව්වා. අර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ තුළු ලක්ෂයක් රහතන් වහන්සේලාට දන් දීපු පින තියෙනවනේ, අන්න මතු වුණා. මතු වෙලා එදා දවසේ, එදාම පැවිදි වෙලා එදා දවසේ පහවදා ඉර උදා වෙන්න පෙර මහ පොළොව කම්පා කරමින් රහත් වුණානේ. පුංචි ළමයෙක් දැන් අවුරුදු 7ක කෙනෙක් මහා රහත් භාවයට පත් වුණා. ඉතින් දවසක් දා සමීප දවසක සමීප මොහොතක භාග්‍යවතුන් වහන්සේ මේ පුංචි ස්වාමීන් වහන්සේට කතා කරනවා භද්ද කියලා. නම තමයි භද්ද. ඒහි භද්ද කියලා කිව්වා. භද්ද මෙහෙ එන්න. මෙහෙම කතා කළාට පස්සේ ඒ වෙලාවෙම විශේෂ උපසම්පදාවක් බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා. සාමාන්‍යයෙන් උපසම්පදාවක් ලැබෙන්නේ පුරා අවුරුදු 20ක්, වයසෙන් අවුරුදු 20ක් වෙන්නට ඕනි. පැවිදි වෙලා ඉතින් කොච්චර හරි කමක් නැහැ. අවුරුදු 20ක් නම් එයාගේ වයස, එයාට උපසම්පදාව ලබා දෙනවා. නැත්තම් ඊට අඩු උපසම්පදාව දැන් කාලේ ලබා දෙන්නේ නැහැ. ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පුළුවන් විශේෂ උපසම්පදාවක් ලබා දෙන්න. ඒ උපසම්පදාවට කියන්නේ බුද්ධූපසම්පදා නාම කිරේසා කියලා. ඒක බුද්ධූපසම්පදාව භාග්‍යවතුන් වහන්සේගෙන් ලැබෙන. ඉතින් මේ පුංචි ස්වාමීන් වහන්සේට ලැබුණ අවුරුදු 7න් මහරහත් වෙලා අවුරුදු 7න් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් වුණා. ආශ්චර්යමත් බව බලන්න. පින් රැස් කරපුවා ලැබෙන සැනසීම. දැන් අවුරුදු 7 ඉඳන් අවුරුදු ගාණක් වැඩ හිටියා මහරහතන් වහන්සේ නමක් හිට. හිතේ පීඩාවකුත් නැහැ, ගතේ පීඩාවකුත් නැහැ. හැමතැනම සතුට. පුංචි කාලේ ඉඳන් ලෝකෙට බණ කියනවා. ලෝ සතුන් විශාල පිරිසක් ධර්ම මාර්ගයේ පිහිටව අම්මා තාත්තා දෙන්නට බණ කිව්වා. පුංචි මොළ කැටේ මුයින් අම්මා තාත්තා දෙන්නත් මගපල ලාභීන් බවට පත් වෙන්න ඇති. කොහොම වුණත් මේ රහතන් වහන්සේ වදාරනවා ඒක පුත්තෝ අහං ආසී පියෝ මාතු පියෝ පිතු බහූයි වතචරියාහි ලද්ධෝ ආයාචනාහිත. පිරිනිවන් පාන ආසන්නේ. නැත්තම් සමීප කාලෙම නැත්තම් අරහත් වෙනපත් වූ විගස වදාරනවා මම පවුලේ එකම පුතා. මගේ අම්මට තාත්තට මම විතරයි පුතෙක් හැටියට හිටියේ. මමත් ලැබුණේ බොහොම කාලයක් බොහොම දුකසේ අම්මා තාත්තා දෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහලා පොරොන්දු වුණාට පස්සේ තමයි මම හම්බ වුණේ. තේච මං අනුකම්පාය අත්තකාමා හිතේසිනෝ උභෝ පිතාච මාතාච බුද්ධස උපනාමයෝ. ඉතින් අවුරුදු 7ක් වෙනකොට මගේ අම්මයි තාත්තයි දෙන්න මා කැඳවාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. කිච්ඡාලද්දෝ අයම් පුත්තෝ සුකුමාලෝ සුඛේදිතෝ ඉමන් දදාම තේනාත දිනස්ස පරිචාරකං. ස්වාමීන් තුන් ලෝකාග්‍ර ධර්ම රාජයාණෙනි මේ පුංචි පුතා ලැබුණේ බොහොම අමාරුවෙන්. භාග්‍යවතුන් වහන්සේට බාර වෙච්ච නිසා, පොරොන්දු වෙච්ච නිසා මේ දරුවා අපිට අයිති නෑ, භාග්‍යවතුන් වහන්සේට අයිති. මේ පුතාව පිළිගන්න කියලා ආරාධනා කළ බාර දුන්නා. භාග්‍යවතුන් වහන්සේ පිළි අරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේට පැවරුවා, පැවිදි කළා. පාතෝ සත්තා තතෝ සත්තා නිරාකත්වා පටිසල්ලාන වුට්ඨිතෝ ඒහි බද්ධාති මං සාමේ ආසූප සම්පදා. ඉතින් ඒ රහතන් වහන්සේ වදාරනවා මට ඒ භාග්‍යවතුන් වහන්සේ හැම දුකකින් මත මිදෙන මාවත විවර කළා, ශාන්තිය මතු කරලා දුන්නා, හැම කෙලෙස් මල සිඳී බිඳී ගියා. ඒහි බද්ධ කියලා මට ආමන්ත්‍රණය කළා. ඒ වචනේම මට උපසම්පදාව බවට පත් වුණා. ඉතින් මෙහෙම දේශනා කළ උපරිම සතුටකින් ඒ රහතන් වහන්සේ වදාරනවා ජාතියා සත්ත වස්සේන ලද්ධාමේ උපසම්පදා. ඉපදීමෙන් අවුරුදු 7 මම උපසම්පදාව ලැබුවා. පින්වතුනි උපසම්පදාව තරම් මිනි ඔටුනත් රජ කිරුලක් මේ මුළු තුන් ලෝක ධාතුවේ නැහැ. උපසම්පදාව කියන්නේ දෙවියන්ටවත් නැති, බ්‍රහ්මයන්ටවත් නැති, බාහිර ඍෂිවරුන්ට තාපසවරුන්ට නැති පිරිසිදු සීලය. ඒ සීලය ලබන්න පුදුමාකාර වෙහසකින් පුදුමාකාර කාලයක් පාරමී පුරන්න ඕන. ලේසියෙන් කෙනෙකුට ඒ අවස්ථාව හිමි වෙන්නේ නැහැ. ඒ නිසා මේ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කෙනෙක් උපසම්පදාවක් ලබනවා කියන්නේම ඒක හරි පුදුම දෙයක්. කෙනෙක් කසාවතක් දරනවා කියන්නේ ඒක හරි පුදුම දෙයක්. මිනිසෙක් වෙලා මනුස්ස ලෝකෙට එන්න ඕන.
ඒ ආපු ජීවිතය කන් ඇහෙන්නේ නැතුව කන් බිහිරි වුණොත් මහාන කරන්නේ උපසම්පදා කරන්නේ ඇස් පෙනුනේ නැත්තම් නාසය විකල වෙලා තිබුණොත් කට විකල වෙලා තිබුණොත් බෝ වෙන රෝග චර්ම රෝග ආදී කුෂ්ඨ රෝග ආදී තිබුණොත් ඒ වගේම අංග විකල වෙලා තිබුණොත් අබ්බඝාත වෙලා තිබුණොත් කෙලතුළු වෙලා තිබුණොත් මහාන කරන්න තහනම්. එහෙනම් මහානකමක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම වෙන යම් විසම ආසාවන් පුද්ගල මනසක නිර්මාණය වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා නම් ඒත් එයා පැවිද්දට භව්‍ය වන්නේ නැහැ. කොයි ආකාරයෙන් ගත්තත් පැවිද්දක් ලැබෙන්නේ උපසම්පදාවක් ලැබෙන්නේ පුදුමාකාර පිනකට. චක්‍රවර්ති රජවරයෙකුට නැති පිනක් තියෙන්න ඕන පැවිද්දක් ලබන්න. ඒ පැවිදි වෙන උපසම්පදාව ලබන්න අවුරුදු 20න් තමයි උපසම්පදාව ලැබෙන්නේ. උපසම්පදාව තුළ ශික්ෂාපද 227ක් ආරක්ෂා කරන්න අවස්ථාව ලැබෙනවා. දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පවා වැඳුම් ලබන්න සුදුසු පුද්ගලයෙක් බවට පත් කරනවා. ලොව සිටින අසම සම සිල්වතෙක් කරනවා බුදුරජාණන් වහන්සේ විසින්. ඉතින් ඒ උපසම්පදාව කියන එක ලැබුවට පස්සේ දෙවියෝ පවා බ්‍රහ්මයෝ පවා ඇවිල්ලා ප්‍රණාම දක්වනවා වන්දනා කරනවා. ඒ උපසම්පදා සිල් ඒ තරම් ශ්‍රේෂ්ඨයි. නාගයෙකුටවත් උපසම්පදා වෙන්න බෑ. යක්ෂයෙකුටවත් බෑ. ඒ වගේම සක්දිවිඳුටවත් උපසම්පදා වෙන්න බෑ. සතරවරන් දෙවියන්ටවත් උපසම්පදා වෙන්න බෑ. බ්‍රහ්මයන්ටවත් උපසම්පදා වෙන්න බෑ. එහෙනම් කාටද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට විතරයි උපසම්පදා වීමේ අවස්ථාව තියෙන්නේ. ඉතින් අවුරුදු 7න් උපසම්පදා වෙනවා කියන්නේ මොන තරම් පිනක්ද? ඉතින් ඒ රහතන් වහන්සේ අවුරුදු 7න් උපසම්පදා වෙලා තිස්සෝ විද්‍යා අනුප්පත්තා පුබ්බේ නිවාසානුස්මෘති විද්‍යාව, ඒ වගේම චතුපපාත විද්‍යාව, ආසවක්ෂේකර ඥාන විද්‍යාව කියන මේ ත්‍රිවිද්‍යාවන් සාක්ෂාත් කළා. අහෝ ධම්ම සුධම්මතා කියන රහතන් වහන්සේ පිරිනිවන් වැඩියා. අහෝ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ආශ්චර්යය, අහෝ ඒ බුදු ගුණ බලය, අහෝ ඒ පුදුමය කියලා මේ ලෝකයේ දෙවි මිනිසුන්ට විස්මය දන බල සම්බුද්ධ ශාසනය ඇති මිහිරියාව කියා දීලා බුදු උපතක ඇති ආශ්චර්යමත් පිළිසරණ ගැන කියා දීලා ඒ රහතන් වහන්සේ පිරිනිවන් වැඩ සැනසුණා. ඉතින් ඔබත් අප්‍රමාදීව පින් පුරා ගන්න. කවදා හෝ දවසක නියත වශයෙන් ඔබ වෙත සැනසීම පැමිණෙනවා. සැනසීම දුරස්ත වුණත් පැමිණෙනවා නම් නිසක ලෙස නියත ලෙස ඒ සැනසීමත් වෙනස් නොවන සැනසීමක් නම් ආය සංසාර දුකට වැටෙන්නේ නැත්නම් කොච්චර හරි දුක් විඳලා කමක් නැහැ. ඒ සැනසෙල්ල ලබන්න. తాවකාලිකව ලැබෙන සැනසෙල්ල දීර්ඝ කාලීනව කඳුලට ශෝකයට හේතු වෙනවා නම් එවන් සුවයක් වෙත හඹාගෙන යන්න. ඉතින් මේ සුන්දර උදෑසන කාලයේ මේ මිහිරි දහම් පණිවිඩය ඔබට ලබා දුන්නේ ඔබේ සැනසෙල්ල වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ ඔබේ සැනසෙල්ල වෙනුවෙන්. ඔබට ඒ උතුම් සම්බුදු පීඨ රැකවරණය ආරක්ෂාව නොවඩුව ලැබේවා. අමා දහමින් ඔබේ ජීවිතය ආරක්ෂා වේවා. මහා සංඝරත්නයට ගරු කරන්න, අප්‍රමාදීව ඒ මහා සංඝරත්නය අසුරු කරන්න. මහා සංඝරත්නයේ පිහිට ඔබට ලැබේවා. සියලු සත්වයෝ මේ උතුම් උදාර දහමින් සුවපත් වූ සිත ඇත්තෝ වෙත්වා. හැම හදවත් දහම් මමා පවනැල්ලෙන් නිවි නිවි සැනසෙත්වා කියලා මම ආශිර්වාද කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් ඔබ හදවත නිදුක් නිරෝගී වේවා, සුවපත් වෙත්වා. හැම දුකින් අත මිදී ශාන්ත සුවයෙන් සුවපත් වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අත්ථෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිඤ්ඤතු. සාධු සාධු සාධු.